2027 උසස් පෙළ කලා විෂයන් කරන දුවේ පුතේ. ඔබ ඒ කලා විෂයන් තුළ දේශපාලන විද්‍යා විෂය තෝරාගත යුතු වන්නේ. ප්‍රධානම කාරණේ තමයි කලා විෂයන් කරන දරුවෙක්ගේ ප්‍රධාන අරමුණ ඉහළම ඉලක්කය නීති පීඨයට තේරීපත් වීම. නීති පීඨ තේරීපත් වීම සඳහා කිසිම විෂයක් අනිවාර්ය නොවුවත් දේශපාලන විද්‍යා විෂය තෝරා ගැනීමේ විශේෂත්වය තමයි නීති පීඨයේදී පළවෙනි වසරේ ඉඳන් දේශපාලන විද්‍යා කාරණා තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඒ නිසා තා පහසුවෙන් මේ විෂය හැදෑරීමට අවස්ථාවක් ලැබෙනවා. අනෙක් කාරණේ තමයි දේශපාලන විද්‍යා විෂය ගත්තහම අපි මේ සමාජයේ තියෙන ප්‍රායෝගිකව තියෙන දේවල් තමයි අපි පන්ති කාමරේ ඉගෙන ගන්න. තා විෂය කාරණා ඉතාම සැහැල්ලුවේ දන්න දේවල් රසවත් විදිහට ලංකාවේ දේශපාලන කාරණාත් එක්ක බද්ධ වෙමින් ඉගෙන ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේ දක්වා ඉතිහාසයේ ස්ථාවර මට්ටමේ ඉහළම ඉස්සරහට වාර්තා කරන බොහෝ සිසුන්ගේ නීති පීඨ සිහිනය සහ විශ්වවිද්‍යාල සිහිනය හැබෑ කර දීමට දේශපාලන විද්‍යා විෂය තෝරා ගැනීම තා පහසුවක් වෙලා තියෙනවා. 2027 උසස් පෙළ දේශපාලන විද්‍යා කරන දරුවන්ට ආරාධනා කරනවා. වගේ 2027 පන්ති ආරම්භ කරලා තියෙනවා. ප්‍රධානම ගම්පහ විශ්වවිද්‍යාල ආයතනයේ ඒ වගේම කිරිබත්ගොඩ යහන්ස ආයතනයේ විද්‍යානන්ද ආයතන නිතඹුව සහ මුළු දිවයිනේටම ඔන්ලයින් පන්ති ඔස්සේ අපි උසස් පෙළ 2027 මේ විදිහට පන්ති ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව මේ සහභාගී වෙන දරුවන් මේ අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.